Hello guys, as always I warmly welcome you all to my channel. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක විෂන් බෝඩ් එක කියන්නේ මොකක්ද, විෂන් බෝඩ් එක හදාගන්නේ කොහොමද සහ විෂන් බෝඩ් එක සම්බන්ධයෙන් මගේ එක්ස්පීරියන්සස් කොහොමද කියලා ෂෙයා කරගන්නවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එකත් click කරගෙනම වීඩියෝ එක බලන්න එන්න. විෂන් බෝඩ් එක කියන්නේ මොකක්ද කියලා අපි සරලවම බැලුවොත් අපේ කැමති දේවල් හෝ අරමුණු පින්තූර වලින් හෝ වචන වලින් ඉදිරිපත් කරලා තමයි තියෙන්නේ. 2026 අවුරුද්දට මගේ විෂන් බෝඩ් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කලින් මම හිතුවා මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මුලින් මම මගේ gratitude journal එකේ තමයි විෂන් බෝඩ් එක හදාගෙන තිබුණේ. ඉතින් මේකෙන් මම මහන්සි වෙලා ළඟා කරගත්තු දේවල් වගේම ආයාසයකින් තොරව මට ලැබුණු දේවලුත් තියෙනවා. විෂන් බෝඩ් එකක් හදන්න කලින් ඔයාට ඔයාගේ අනාගතය ගැන දැක්මක් තියෙන්න ඕන. අනාගතයේදී ඔයා වෙනුවෙන් ළඟා කරගන්න දේවල් මොනවද? ඔයාට ඔයාගේම ගෝල්ස් තියෙන්න ඕන. ඒ වගේම ඔයා ඒ වෙනුවෙන් හීන දකින්නත් ඕන. ඒ විතරක් මදි. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්නත් ඕන. ඉතින් විෂන් බෝඩ් එකක් අපිට නිතරම පේන තැනක තමයි තියෙන්න ඕන. එතකොට තමයි නිතර දකිනකොට ඒ අදහස අපේ යටිහිතට කාවදින්නේ සහ ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න මොටිවේෂන් එකක් එන්නේ. විෂන් බෝඩ් එක අපිට බිත්තිය අලවලා තියන්න පුළුවන්, නිතර දකින තැනක රඳවලා තියන්න පුළුවන්. ඔයාලට කැමති විදිහකට කඩදාසියක අලවලා හරි නැත්නම් බෝඩ් එකක් අරගෙන ඒක එල්ලන්න පුළුවන් විදිහට හරි හදාගන්න පුළුවන්. මම මේ වෙනුවෙන් අරගත්තේ රිජිෆෝම් කීපයක්. මේ ටික එකතු කරලා මම මගේ විෂන් බෝඩ් එක හදාගන්නයි යන්නේ. ඊට කලින් ඔයාගේ ගෝල්ස් තියෙනවනේ. මේ ගෝල්ස් වල පැහැදිලි පින්තූර ඔයාට දකිනකොට ආස හිතෙන පින්තූර හොයාගන්න ඕන. එහෙම නැත්නම් ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් නම් ඔයා ඒ දේවල් අතින් ඇඳලා පාට කරලා ලස්සනට හදාගන්න ඕන. එතකොට ඔයාට තවත් ඒ දේවල් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ආස හිතෙන විදිහට තමයි අපි මේ විෂන් බෝඩ් එක හදාගන්න ඕන. අපි මේ විදිහට අපිට ඕන කරන බලාපොරොත්තු වෙන දේවල් බෝඩ් එකක අලවලා දිනපතා මේක දිහා බලලා මට මේ අවුරුද්ද ඉවර වෙනකොට මේ දේවල් ලැබිලා තියෙයි කියලා හිතුවටම මදි. අපි ඒ වෙනුවෙන් කැප වෙලා ඒ දේ ලබා ගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන. විෂන් බෝඩ් එකට දාන හැම ගෝල් එකකටම අපේ හිතේ අපි ඇක්ෂන් ප්ලෑන් එකක් ඇඳගෙන තියාගන්න ඕන. ඒ කිව්වේ මම මෙන්න මේ කාලය වෙනකොට මේ දේවල් කරනවා මගේ මේ ගෝල් එකට යන්න. අන්න එතකොට තමයි විෂන් බෝඩ් එක අපේ හීන හැබෑ කරන මැජික් එකක් වෙන්නේ. ඇත්තම කිව්වොත් විෂන් බෝඩ් එකෙන් වෙන්නේ හැමදාමත් අපිව අපේ හීනවලට යන්න මොටිවේට් කරන එකයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ විෂන් බෝඩ් එක හදාගෙන ඉවර වුණේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ හීන හැබෑ කරගන්න යන මේ අලුත් ගමනේදී මගේ මේ වීඩියෝ එක පුංචි හරි උදව්වක් වුණා නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. බයි බයි.